ඔබත් සෙනඟ වැඩි තැන්වලට යන්න අකමැති කෙනෙක්ද? පාටි උත්සව එහෙම නැත්නම් මිනිස්සු ගොඩක් ගැවසෙන තැන්වල ඉන්නකොට ඔබට මහන්සියක් පීඩනයක් දැනෙනවද? බොහෝ දෙනෙක් හිතන්නේ මේක දුර්වලකමක් කියලා. හැමෝම කියන්නේ මිනිස්සුත් එක්ක එකතු වෙන්න කියලා. හැබැයි ඔබ දන්නවද? සෙනගින් ඈත් වෙලා තනිවම ඉන්න කැමති ඔබට ලෝකය වෙනස් කරන්න පුළුවන් සුවිශේෂී මානසික ශක්තියක් තියෙනවා කියලා. සෙනඟට අකමැති වීම කියන්නේ ඔබට සමාජ බීතිකාවක් තියෙනවා කියන එක නෙවෙයි. ඒකෙන් අදහස් වෙන්නේ ඔබේ මොළය වැඩ කරන්නේ වෙනස්ම විදියකට. කාර්යබහුල පරිසරයකින් ඔබේ ශක්තිය වැය වෙද්දී ඔබ ශක්තිය නැවත ලබා ගන්නේ නිහඬ බවෙන් සහ තනිකමින්. ලෝක ප්‍රකට චරිත වන ඇල්බර්ට් අයින්ස්ටයින්, බිල් ගේට්ස්, ජේ.කේ. රෝලින් වැනි අයත් සෙනඟ මැදට වඩා තනිකමට පිය කරපු අය. තනිකමට සහ නිහඬ බවට කැමති ඔබට තියෙන බලගතුම දේවල් 3ක් තියෙනවා. අංක 1 තමයි ඉහළ අවධානය. සෙනඟ මැද නිකරුණේ කාලය නාස්ති වෙනවා වෙනුවට ඔබට ඒක අරමුණක් වෙනුවෙන් පැය ගණනාවක් එක දිගට මහන්සි වෙන්න පුළුවන්. අංක 2 තමයි නිර්මාණශීලී චින්තනය. ලෝකයේ විශිෂ්ටම අදහස්, පොත්පත් සහ නව නිපැයුම් බිහි වුණේ මිනිස්සු පිරුණු ශාලවල් වල නෙවෙයි, නිහඬ කාමර ඇතුලේ. අංක 3 තමයි ස්වයං අවබෝධය. ඔබ අන් අයට වඩා තමන් කවුද, තමන්ගේ හීන මොනවාද කියලා හොඳින්ම හඳුනනවා. ඒ නිසා සෙනඟ මැද කැපී පෙනෙන්න බැරි වුණා කියලා දුක් වෙන්න එපා. සිංහයා හැම විටම ගමන් කරන්නේ තනියම, රංචු පිටින් යන්නේ නැහැ. සමාජය කියන රාමුවට කොටු වෙන්න හදන්න එපා. ඔබේ නිහඬ බව ඔබේ දුර්වලකම කරගන්නේ නැතුව ඔබේ ලොකුම ශක්තිය කරගන්න. නිහඬව වැඩ කරන්න. ඔබේ සාර්ථකත්වය ශබ්ද කරන්න ඉඩ හරින්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් channel එක subscribe කරන්න. ඔබත් සෙනඟට අකමැති කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.